ආයිබෝල් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 1983 අවුරුද්දේ ආපු පසුගිය විභාග ගැටලුවක්. ඒකේ කියනවා එකම ප්‍රමාණයෙන් යුත් එහෙත් එකක් අනෙකට වඩා බර ඇති පිම්පොම්බෝල දෙකක් තියනවලු. ඒ දෙක බිම සිට එච්චුසක පිහිටි ඒ ලක්ෂයේ සිට එකවර උදාහරණවලු. මම මේ පොළොව කියලා ගන්නම්කෝ මේ තියෙන පොළොව. ඒතර පොළොවේ ඉඳන් කැපිටල් එච්චුසක් උඩින් මෙන්න මෙතන ඒ කියන ලක්ෂයක් හිතන්නකෝ. මෙතන ඉඳන් බෝල දෙකක් අතාරිනවා. පිම්පොම් බෝල දෙකක් එකම සයිස්ලු. හැබැයි ස්කන්ධ වෙනස්. මම මෙයාගේ ස්කන්ධය ගන්නම්කෝ m කියලා. මේකේ ස්කන්ධය 2m කියලා හිතුවු. මෙයා තමයි බර වැඩි එක. මේක බර අඩු එක. හරි. එකම මොහොතේ මුදා හැරියාම මේක වැටෙනෝනේ පල්ලෙහාට. හරි. දුස්සාවි බල සලකන්න එපාලු. ඒක දුස්සාවි ගස්සන බල නැහැ. විස්ථාපන කලපත්තාර දෙකක් තියෙනවා. ඒකෙන් හරි මොකද්ද කියලා අහන්නේ. ඒ ලක්ෂයේ ඉඳන් තමයි විස්ථාපනයේ මයින්න පටන් ගන්න තියෙන්නේ මෙතන ඉඳන්. තමයි විස්ථාපනයේ මනින්නේ HL පිළිවෙලින් බර සහ සැහැල්ලු. ඒතර මෙයා තමයි බර. මේක H කියන්නේ. එහෙනම් මේක L. සැහැල්ලු එක තමයි L කියන්නේ. හරි. දැන් මේක ඇතේරියාම දෙන්නම් පල්ලෙහාට වැටෙනවනේ. ඒතර මෙයාම තියෙන බල මොනවද කියලා බලමු. දැන් මේක පල්ලෙහාට තියෙනවා මෙයාගේ නම් mg බරක් තියෙනවා. මම මේක 2mg කියලා ගත්තා. එහෙනම් මෙයාට තියෙනවා 2mg. ඊට අමතරව වාතයෙන් ඇති වෙන උඩුකුරු තෙරපුම VρG කියලා එකක්. හරි. මේ දෙන්නගේම පරිමා සමානයි. දෙන්නම එකම ද්‍රවයේ තියෙන එකම මාධ්‍යයක. G සමාන නම් දෙන්නගේම උඩුකුරු තෙරපුම බල දෙකමක් වෙනවද? සමානයි. උඩට උඩුකුරු බල දෙක සමානයි. පල්ලෙහාට මේ බර මෙයාගේ වැඩි. ඇතේරියාම මේක තොරණිය වෙන්න ගන්නවා. ඒක වැඩි තොරණියක් තියෙන්නේ මෙයාගේ. මොකද මෙයාගේ පල්ලෙහාට තියෙන බර වැඩි හින්දා මෙයාගේ පහළට තොරණය F වැඩි. මේකේ තොරණේ අඩුයි. F අඩුයි. හරි. බර වැඩි එකේ තොරණේ වැඩි. ඇතැරියා මේකේ තොරණේ අඩුයි. ඒක ප්‍රවේග කලපස්ථාර දෙයක් අපිට දීලා තියෙනවනේ. හරි. මේක කාලය, මේක ප්‍රවේගය. විස්ථාපන කලපස්ථාර දෙක. ඒතර විස්ථාපන කලපස්ථාර දෙකේ අනුක්‍රමණින් තමයි අපිට කියන්න පුළුවන් ප්‍රවේගය ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ ප්‍රවේගය ඉක්මනින් එන්න වැඩි වෙනවා කියන තොරණේ වෙනවා කියන එකනේ. හරි. ඒතර වැඩි වේගෙම වැඩි වෙන්නේ මෙයාගේ. එහෙනම් අපි දන්න විස්ථාපන කලපස්ථාරයේ අනුක්‍රමණය තමයි ප්‍රවේගය කියන්නේ. ඒතර මේකේ පස්ථාර දීලා තියෙන ප්‍රවේගය දැන් එන්න වැඩි වෙන්න ඕනේ. අපි මේ පැත්තේ ධන කියලා හිතමුකෝ. එහෙනම් ධනයක එන්න වැඩි වෙනවා. එහෙනම් අනිවාර්යෙන් වක්‍රයක් ඉන්න ඕනේ. මෙතනින් පටන් ගන්න තියෙන්නේ. හරි. එතකොට මේක මෙහෙම වැඩි වෙනවා. හරි. එක්කෙනෙක් ඊට වඩා වැඩි වෙන්න ඕනේ. මෙයාගේ තොරණේ ප්‍රවේගය වැඩි වීම වැඩි. එහෙනම් ඒකේ අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ. බෑවුම වැඩි. මේකේ බෑවුම සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ මෙයා ප්‍රවේගය වැඩි වෙන ටික අඩුවෙන් මේක වැඩි වෙන වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙයා තමයි ඔය බර වස්තුව. එහෙනම් ඒක වෙනවා. ඒක තමයි ඔය H කියන්නේ. මේක එනම් ප්‍රවේගය වැඩි වෙන්නේ වැඩි වෙන ශීඝ්‍රතාව අඩුයි. එන එක අපිට ගන්න පුළුවන් L කියලා.